නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයක් පිළිබඳව නලින්ද ජයතිස්සගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරයි. නීතිපති දෙපාර්තමේන්තුව හමුවේ පවතින නඩු හා විමර්ශන සම්බන්ධයෙන් ඇතැම් කටයුතු ප්‍රමාද වීම පිළිබඳව මේ වන විටත් ප්‍රශ්න මතුව තිබෙනවා. විශේෂයෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ සිදුවීම පිළිබඳ විමර්ශනවල ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද ජනතාව අතර අවධානයක් යොමුව තිබෙනවා. විමර්ශකයින් වෙත අදාළ කරුණු වාරදී දීර්ඝ කාලයක් ගත වී තිබියදී තවදුරටත් ප්‍රමාදයක් සිදුවන්නේ ඇයිද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම කැබිනට් ප්‍රකාශකවරයා වන නලින්ද ජයතිස්ස මහතාගෙන් ප්‍රශ්න කර තිබෙනවා. එහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මීට වඩා කඩිනම් හා දැඩි පියවර ගත යුතුද යන්න පිළිබඳවත් ප්‍රශ්නය යොමු කෙරුණා. ඒ සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස මහතා ලබා දුන් පිළිතුරයි මේ. නීතිපති දෙපාර්තමේන්තුව හිතාමත්තා මෙවැනි කටයුතු ප්‍රමාදයක් කරනවා කියලා අපි හිතන්නේ නැහැ. නමුත් නීතිපති දෙපාර්තමේන්තුවේ කරගත්තු ප්‍රසංස්කරණ ගණනාවක් තියෙනවා, බදවා ගැනීම රාශියක් පවතිනවා. ඒ ඉන්න නිලධාරීන් ප්‍රමාණය නඩු ගොඩක් කටයුතු කරගෙන යනවා. ඒ වගේම මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සහ පොදු ජනතාව නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳව තිබෙන අපේක්ෂා පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් සැලකිලිට ගන්න ඕනේ. රජයක් කරගෙන යනකොට එහෙම තමයි. ඉතින් ඔය ඔබ නිතර මතු කරන ප්‍රශ්නයත් සැලකිලිට ගනීවි. ඒ නිසා ඔවුන් හැකි පමණ ඔවුන්ගේ උපරිම උත්සාහයෙන් මේ කටයුතු කඩනම් කරන්න අධිකරණයට සහාය ලබා දෙවි කියන එක තමයි බලාපොරොත්තුව.